මතකය පිරික්සමින් ඉදිරියට ඇදුන මට ඒ සොහොන් කොත් අතරින් එක රුවක ඡායාවක් පෙනුණා. ලංවෙන්න ඒ රුව පැහැදිලි වෙන්න ගත්තා. ෂෙවෝන්? ඒ සොහොන් කොත පාමුල දන බිමෝබන් ඉදිරිය බලන් හිටිය ඒ රුව වැහිදියෙන් පෙඟිලා ඒ ඇඳුම් සියල්ල ගතට මැලිලා ගිහින්. හීනියට ඇඳුණු වරුසාව මහ වැස්සක් වෙලා තිබුණත් ඒ වැස්ස ගැන ෂෙවෝන්ට වගක් නැති ගානයි. වැහිදියේ ඒ විදිහටම ඇදහැලෙන්න ගද්දි ෂෙවෝනුත් ඒ විදිහටම ඒ සොහොන් කොත දිහා බලන් හිටියා. ඒ දිහා බලන් තබන පියවරක් ගානේ හිත දැවෙන්න ගත්තේ සීතල වැහි බිඳු අතරින් උණුසුම් කඳුළු බිඳු වලින් කම්බුල් තෙත් කරද්දී. අනේ ෂෙවෝන්. ෂෙවෝන්ට ලං වුණ මං කතා කළත් ඒ ඉරියව්වල කිසිම වෙනසක් පෙනුනෙත් නෑ. අනේ ෂෙවෝන්, ඇයිද නෙමේ? ඒත් ෂෙවෝන් ඒ විදිහටම ඉදිරිය බලන් ඉද්දි මං ෂෙවෝන්ට කිට්ටු වෙනකොටම අහස පුපුරන් ගැහුව විදුලියෙන් මුළු වටපිටාවම එළිය කරන් මහා හඬක් නංවද්දි අත වූ කුඩය අතෑරලා වැහිදිය කපාන හමන්ගේ සුළංකෝඩයට මැදි වෙලා ඈතට ඇදිලා ගියා. අතොරක් නැතිව ඇදහැලෙන්න ගත්තු වැහිදියට මගේ ගතත් පෙඟිලා යද්දි මං ෂෙවෝන් ළඟින් දනෝබන් ඉඳගත්තා. ඒ මුළු සිරුරම වැහිදියට නතුරු කරගනිද්දි ඒ හිසකේ නලල් තලයටම හේම වෙලා ගිහින්. ඒ කෙස් වලින් වැටුණ වැහි බිඳිති කම්බුල් දිගේ ඔහේ ගලන් යද්දි ෂෙවෝන් හිමින් නැසිපේ සලමින් ඉදිරිය බලන් හිටියා. අනේ ෂෙවෝන්, ඇයි මෙහෙම තෙමෙන්නේ? මං ඒ උරහිස් වලින් අල්ලන් හොලවන්න ගත්තා. ඇයි ෂෙවෝන් මේ? මට පාඩුව ඉන්න දෙනවා සේපාලිකා. ෂෙවෝන් ඉදිරිය බලන්ම කීවේ මොහොතකටවත් මගේ ඇස් දිහා නොබලා. සේපාලිකා? අනේ ඇයි ෂෙවෝන් ඔයා මට එහෙම කියන්නේ? ඔයා මට එහෙම කතා කරන්නේ නෑ. මං ඔයාගේ බෝගන් විලානේ ෂෙවෝන්. අනේ ඇයි ෂෙවෝන් මේ? මං ඒ වැහිදිය අතරින්ම ෂෙවෝන්ව අල්ලලා හෙලෙව්වත් සොහොන් කොතට යොමු වුණු ඒ දෑස්වල මං වෙනුවෙන් කිසිදු හැඟීමක් එකතු වුණේ නෑ. ඒ දිහා බලන්ම හෙමින් නැසිපේ සැලුව ඒ හිස තවත් නිමේෂයක් ගත වෙන්න මත්තෙන් මගේ උරහිස උඩට කටා වැටුනේ ඒ අප්‍රාණික ගතම මගේ ඇඟට වාරු වෙනකොට. ෂෙවෝන්, අනේ ෂෙවෝන්. ඒ අතුරක් නැතුව ඇදහැලෙන වරුසාවෙද සැරින් සැරේ පුපුරන්න ගත්ත අකුණු හඬට මගේ හඬ ගෙනියන්න පුළුවන් දුර සීමා කරනකොට මං කරේ පුළුවන් තරම් හයියෙන් කෑ ගහපු එක. මිස්, මොකද මේ? පිටිපස්සෙන් නැවුණ හඬට මං ෂෙවෝන්වත් තුරුළු කරන්ම පිටිපස්ස බැලුවා. මල් ළඟින් හිටියේ ආපු කුලී රථේ අයියා. අනේ අයියේ මට උදව් කරන්න. මේ මහත්තයාට මොකද වෙලා තියෙන්නේ? අනේ යා හොඳටම තෙමිලා අයියේ මගේ ඇඟට වැටුණා. මං ඒ කෙනාගේ උදව්වෙන් ෂෙවෝන්ව කොහොම හරි කුලී රථයට එක්ක ඇවිත් මගේ ඔඩොක්කුවෙන්නේ හිස තියාගත්තා. අනේ මගේ ෂෙවෝන්. මං කීවේ ඒ නල්ලත වැහුණ තෙත හිසකේ ඉහළට කරන ගමන්. අපි ඉක්මනට ගෙදර යමු ෂෙවෝන්. මං ඒ පියුණු දෑස් මත්තේ අත් තබා වැහිදිය පිස දැම්මා. කොහෙටද මිස් යන්න ඕනි? ගෙදරට අයියේ, මාව ගන්න ආපු ගෙදරට. ගේට්ටුවෙන් රථය ඇතුළට දානකොටම මැඩම් වගේම ජිනේ මාමා දොර ළඟ බලන් ඉන්නවා මං දැක්කා. මං ඒ කෙනාගේ උදව් ඇතුව ෂෙවෝන් ගෙනල්ලා සාලේ සැටියෙන් තියලා ඒ කෙනාට ගාස්තු ගෙවලා පිටත් කරා. වෙලාවේ හැටියට ඒ මිනිසයාගෙන් ලැබුණෙත් අමතක කරන්න බැරි උදව්වක්. අනේ දරුවෝ, මගේ ෂෙවෝන්. මැඩම් අත්වාරුවෙන් ෂෙවෝන් ළඟට ඇවිත් ඉඳගෙන ඒ හිස අරන් ඔඩොක්කුවේ තියාගත්තා. අනේ දරුවෝ, මේ මොනවද වෙලා තියෙන්නේ මගේ දරුවට? මැඩම් ෂෙවෝන්ගේ මූණේ දෑතින් අත ගාන ගමන් මං දිහා බලන්න ඇහුවා. එයා වැස්සට හොඳටම තෙමිලා මැඩම්. අනේ මගේ අහිංසකයා. අනේ මගේ දරුවා කොහෙද හිටියේ? මැඩම් අහද්දි මං මොකුත් නොකියා බිම බලාගත්තේ ඒ තැන ෂෙවෝන් වගේම මැඩම්ගේ හිතත් රිද්දන්න සමත් හින්දා. දරුවෝ, කොහෙද මගේ ෂෙවෝන් හිටියේ මේ තරම් තෙමෙනකම්? මැඩම් මේ කොහෙද? මැඩම් ෂෙවෝන් හිටියේ ලොකු මහත්තයාගේ සොහොන ළඟ. මැඩම්ගේ දෑස් බලන් ඉද්දිම සිහින් වෙලා කඳුළු පේලියක් කම්බුල් දෙකේ ඇදෙද්දි ෂෙවෝන්ගේ මූණට ඒ මූණ නැඹුරු කරන් මැඩම් අඬන්න ගත්තා. අනේ මගේ අහිංසකයා. මැඩම් අඬද්දි මොහොතකින් ෂෙවෝන් කෙඳිරි ගන්න ගත්තා. ෂණයකින් හිස ඔසවපු මැඩම් කලබලෙන් ෂෙවෝන්ගේ මූණ අත ගන්න ගත්තා. ෂෙවෝන්, මගේ පුතේ. මැඩම් කියද්දි ෂෙවෝන් දෑස් පියන්ම කෙඳිරි ගන්න ගත්තා. මැඩම් මේ දිහා බලන්ම කියවද්දි මං ඒ ළඟට ගියා. මැඩම්, බය වෙන්න එපා. ෂෙවෝන් වැස්සට තිබුණ හින්දායි මේ.
එයාව කාමරේට එක ගිහින් ඇඳුම් මාරු කළාම හරියයි. ඔව් දරුවෝ. ඒත් මඩුට යන්න එන්න පුළුවන්කමක් නෑනි. ඔය දරුවට පුළුවන්ද ජිරේ මාමත් එක්ක ෂෙවෝන්ව කාමරේට එක්ක යන්න? පුළුවන් මැඩම්. මං ජිනේ මාමත් එක්ක ෂෙවෝන්ව වාරු කරන් කාමරේට එක්ක ඇවිත් ෂෙවෝන්ව ඇඳෙන් හාන්සි කරා. ඒ ගත සැරින් සැරේ වෙවුලන්න ගද්දි මං ඇඳෙන් ඉඳගෙන ඒ ඇඟට ඇලිලා තිබුණු ෂර්ට් එක ගලවලා ඒ පපුව තුආයකින් පිහ දැම්මා. ජිනේ මාම දිහාට හැරිලා බලනකොටම ඒ දැස් විශාල වෙලා ඒ දිහා බලන් හිටියා. මං කලේ වරදක්ද හිතයටින් ප්‍රශ්න නගන්න ගත්තත් මට ඒ වෙලාවේ ඒ ගැන කල්පනා කරන්න ඕනුනේ නෑ. මං ආයෙත් ඒ ගත පිහ දානකොටම මොහොතක් බලන් හිටපු ජිනේ මාමා කාමරෙන් එළියට යන්න ගත්තා. මාමි මං කතා කරද්දි ජිනේ මාමා ආයෙ හැරිලා බැලුවා. අනේ මාමේ ෂෙවෝන්ගේ අනිත් ඇඳුම් ටික මාරු කරලා දෙන්න පුළුවන්ද? මං කියද්දි ජිනේ මාමා ආයෙත් කාමරේට ඇවිත් ඇඳෙන් ඉඳගත්තා. ඔය ළමයා ටිකක් එළියට ගියා නම්. මං එළියට ඇවිත් ඒ බිත්තියට පිට දීගෙන හිටියා. ෂෙවෝන් වගේම මගෙත් මුළු ගතම තෙත බරිත වෙලා තිබුණ හින්දම ගත පුරාම ඇඳුනේ හීන් වෙවුලිල්ලක්. මං අත් දෙක ගුලි කරන් ඒ බිත්තියට හිස තියන් දැස් පියාන හිටියා. මොහොතකින් උගුර පාදන හඬට මං දැස් ඇරියා. බේබිගේ ඇඳුම් මාරු කරා. ජිනේ මාමා හිම කියලා ඇවිදන් ගිහින් පඩිපෙළ බහින්න ගත්තා. ඇත්තටම ජිනේ මාමට මොනවා හරි තේරිලාද ෂෙවෝනුයි මායි ගැන. ඒත් අයියා කිසිම වෙනසක් පෙන්වන්නේ නැත්තේ. මං හිත ආයෙත් කාමරේට ගියා. ජිනේ මාමා ෂෙවෝන්ව ෂෝට් කලිසමකටයි ටී-ෂර්ට් එකකටයි මාරු කරලා තිබුණා. ඒත් ඒ දැස් තාමත් පිය වෙලා. මං ඒ ළඟට ගිහින් ඇඳෙන් ඉඳගෙන ඒ හිස හිමින් සීරුවේ පිරිමැද්දා. තාමත් ෂෙවෝන් ඒ විදිහටම වෙවුලන්න ගද්දි මං ටවල් එක අරන් ෂෙවෝන්ගේ හිස පිහ දැම්මා. තාමත් ඒ දැස් පිය වෙලා. හිත ඇතුලේ නැදුම් කෑවේ වේදනාවක්. මං දන්නවා ෂෙවෝන් ඔය හිතේ තියෙන වේදනාව. ඔය හිතේ හුඟක් දේවල් හිර කරගෙන ඉන්නව නේද? ඒත් මෙම හැසිරෙනකොට මට දරා ගන්න බෑ ෂෙවෝන්. මං ඒ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු හිමින් සීරුවේ අරන් ගියා. එතකොට බලන් ඉද්දිම ඒ පියවුණු දැස් අතරින් කන දිහාට කඳුළු කලන් ගියා. එකපාරට බාපු ලැබුගින්නක් වගේ පපුව දවන් යද්දි මං ඒ දිහා බලන් හිටියා. අනේ ඇයි ෂෙවෝන් මේ? මං ඒ කඳුළු දෑංගිලි වලින් පිහින ගමන් ෂෙවෝන්ගෙන් ඇහුවත් ඒ මූණෙවත් පියුණු දැස්වලවත් වෙනසක් උනේ නෑ. අනේ මගේ ෂෙවෝන් ඇයි දෙයනේ මේ? මං ඇඳට අත තියලා ඒ මූණට එබෙන ගමන් ඇහුවා. වෙනසක් නොවුණු ඒ දැස් ඒ විදිහටම තියෙද්දි මං හිමීට පහත් වෙලා ඒ නල්ලතට මගේ කුළුදුල් හාදුව මුහු කරා. මගේ ෂෙවෝන් මං ඔයාට මටත් වඩා ආදරෙයි. ඒ ආගන්තුක වචනත් එක්ක මං ඒ උරහිසෙන් හිස තියාගත්තා. ආදරේ දුර හස්කැබක් නම් මං ඒ ආසට ඉනිමම් බදින්නම්. ආදරේ මිරිගුවක් නම් මං ඒ මිරිගුව හඹා යන්නම්. ආදරේ සිහිනයක් නම් මං ඒ සිහිනය තුල සැතපෙන්නම්. මගේ ආදරේ හැමදාමත් මේ හිත ඇතුලේ හංගන් හිටපු ඒ ආදරේ දුර හස්කැබක් වුණත් මිරිගුවක් වුණත් සිහිනයක් වුණත් මං ඒ ආදරේට ආදරෙයි. මං ඔයාට ආදරෙයි ෂෙවෝන්. එහෙම හිතමින් මං ඒ මූණ දිහා බලන් හිටියා. මොහොතකින් ආපු අතක් මගේ ඉන වටා එතුණා. ඒ දැසේ විදිහටම පියවිලා. වැහිදියෙන් පෙඟුණු ඇඳුම ගත සීතලෙන් වෙවුලන්න ගත්තත් ඒ අතින් මිදිලා එතනින් එන්න හිත ලෝභකම් කරන්න අරන්. ඒ දැස් මතින් මොහොතක්වත් මිදෙන්න හිත ඉඩ දුන්නේ නෑ. ෂෙවෝන් ඒත් ඒ රුව නිසලයි. ඒ දැස් පියවිලා. මං ඒ මූණ දිහාම බලන් හිටියා. නිමේෂයක් දෙකක් නෑ. හෝරා ගණනාවක් ගත වෙනකම්ම මං ඒ දිහා බලන් හිටියා. ඒත් ඒ පියවුණු දැස් මොහොතකටවත් විවර වුණේ නෑ. මගේ බඳ හරහා ගියේ අත ඉවත් උනේත් නෑ. සීතලෙන් ඇඳුම් කන ගත තොල් අතරට පවා ගෙනාවේ වෙවුලිල්ලක් වුණත් මං ඒ මූණ දිහාම බලන් හිටියා. ඒ තරම් ඔය හිත රිදෙනවද ෂෙවෝන්? තප්පරයකටවත් ඔය ඇස් ඇරලා මං දිහා බලන්න බැරි තරම්. වෙලාව ගැන නිනව්වක් තිබ්බේ නැතත් නිශ්චලයේ දැස් මැත්තේ මගේ දැසුත් හිමින් පියවෙලා ඒ උරහිසට බර වුණා. දැස් හරින විට ඒ බොඳ වුණ දැස් අතරේ මොහොතක් මන් මුලා වුණ මන් තදින් ඇසිපිය සලලා දැස් ඇරියා. නුහුරු වටපිටාවක සේයාවන් නෙත ගැටෙද්දිම සියලු දේ දර්ශන පටයක් මෙන් දැස් ඉදිරියේ මැවෙන්න ගත්තා. මං එතකොට මේ කාමරේ මං එහෙම හිත හිස අනිත් පැත්තට හරවනකොටම ඒ දැස් ඇරිලා තිබුණා. මං තාමත් හිටියේ ඒ අත උඩ. ඒත් ඒ ඇරුණු දැස් සිවිලම දිහාට යොමු වෙලා තිබුණා. ෂෙවෝන්
ඒත් ඒ දැස් සිවිලම දිහා බලන් හෙමින් නැසිපිය සැලුවා. ෂෙවෝන් ඇයි මේ? යන්න. ගිහින් ඔය ඇඳුම් චේන්ජ් කරගන්න. ෂෙවෝන්නේ ඉරියව්වෙන්ම කීවේ මොහොතකටවත් මන් දිහාට හැරෙන්නේ නැතුව. ඇයි ෂෙවෝන් මේ? ඇයි මෙහෙම හැසිරෙන්නේ? ඇයි මට මේ තරම් රිද්දන්න ෂෙවෝන්? මන් දන්නවා ඔයා හිතේ ලොකු වේදනාවකින් ඉන්නේ කියලා. ඒත් ඇයි ෂෙවෝන් ඒවා කියලා මාත් එක්ක බෙදා ගන්න බැරි? ඇයි මෙහෙම තනියම දුක් විඳින්නේ? මං ඒ උරහිසක් අල්ලන් හොලවද්දී මොහොතකින්නේ මුහුණ මන් දිහාට හැරුණා. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා බොගොන්විලා. මට මොකුත් කරගන්න බැරි වුණා. අපේ ජීවිතවල හැම සතුටක්ම විනාශ කළ දාපු ඒ මිනිහා සයන්ටිස්ට් වෙලා. මගේ ඩඩාගේ ටෙස්ට් රිපෝට් හොරකම් කරගෙන. මගේ ඩඩා අවුරුදු ගාණක්ම කැප කරලා හොයාගත්තු දේවල්. එයාගේ මුළු ජීවිතේම කැප කරේ ඒ දේවල් වෙනුවෙන් බොගොන්විලා. ඒත් එක මොහොතකින් හැම දෙයක්ම ඒ මිනිහා අතට ගියා. මගේ ඩඩාගේ කැපකිරීම් වල ප්‍රතිඵල අද කොහෙවත් ඉන්නේ මිනිහා තේ බොගොන්විලා. මං කොහොමද මේ දේවල් ඉවසන්නේ? මට මේවා දරා ගන්න බෑ. ඒ හඬ බිඳිලා ෂෙවෝන් හිරවුණු හුස්මක් පිට කරන්න ගත්තා. දන්නවද ටීටූ කියන්නේ මොකද්ද කියලා? ඒ ඩඩාගේ තව ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් එයා කරේ මානසික රෝග ගැන. හුඟක් ස්ට්‍රෝම් මෙන්ටල් ඩිසීසස් වලින් මොළයට වෙලා තියෙන බලපෑම රසායනික උත්තේජන වලින් නැති කරන්න. ඒත් හැම වාර්තාවක්ම දැන් ඒ මිනිහා අතේ. ඒ විතරක් නෙවෙයි. ඒ වඩා නම් කරපු නම් වලින්ම ඒ මිනිහා කරපු විදිහට අද ලෝකෙට අරන් යනවා. කාටවත් වරදක් නැති මගේ ඩඩා මරලා දාපු මගේ මමාව අවුරුදු ගාණක් රෝදපුටුවට දාපු මිනිහා අද නිදැල්ලේ ඉන්නවා. මට කිසි දෙයක් කරගන්න බැරි වුණා බෝගන්විලා. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. I am lost බෝගන්විලා. මම පරාදයි. නෑ ෂෙවෝන්, ඔයා පරාද වුණේ නෑ. ඔයාගේ ඩඩා කාලයක් හොයාගන්න දුක් විඳපු ශක්තියක් අද ඔයා ළඟ තියෙනවනේ ෂෙවෝන්. ඔයා කොහොම හරි ඩඩාගේ කැපවීමට ප්‍රතිඵලයක් ගෙනාවා ෂෙවෝන්. ඩඩා කොහේ හරි ඉඳන් බලන් ඔයා ගැන සතුටු වෙනවා ඇති. ඔයා පරාද නෑ ෂෙවෝන්. මං ඒ උරහිසට අත තියන් කීවා. ඒ වුණාට ඩඩාගේ මිනිමරුවා තාම නිදැල්ල බෝගන්විලා. ලෝකෙට අද ශාන්තවරයෙක් වෙලා. මට මගේ ඩඩාගේ මිනිමරුවා කවුද කියලාවත් ලෝකෙට පෙන්වන්න බැරි වුණා. එයාට සාධාරණයක් කරන්න බැරි වුණා. ඉතින් කොහොමද එයා සතුටු වෙන්නේ බෝගන්විලා? කොහොමද? ඒ හඬ වේගවත් වෙලා මන් දිහා බලන් හිටියා. මොහොතකින් ආයෙත් සුසුමක් පිට කරපු ෂෙවෝන් ඉහළ බලාගත්තා. මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා බෝගන්විලා. මං හරිම අසම්පූර්ණ මිනිසෙක්. මාව ඔයාලට ගැලපෙන්නේ නැහැ. මට සමා වෙන්න. ඒත් මට තවත් වඩා බලාපොරොත්තු දෙන්න බෑ. මම අමතක කළා දාන්න. ෂෙවෝන් ඉහළ බලන් කියවන් යද්දී කොහෙදෝ තිබිලා පාතුන අකුණකින් හදවත ඉරිතල්ලා යනවා වගේ මට දැනුනේ. ෂෙවෝන්? forget me. ෂෙවෝන් ඒ විදිහටම ඉහළ බලන් කියලා සුසුමක් පිට කරා. ෂෙවෝන්, ඔයා මේ ඇත්තටමද කියන්නේ? නෑ මේ ඔයා නෙමෙයි. මේ ඔයා නෙමෙයි. මං ඇස්සල තියෙන කඳුළු පිහදාගෙන කියනකොට මූණ මන් දිහාට ඇරුණා. මං කිව්වේ ඇත්ත සේපාලිකා. forget me. එකවර අකුණු දහස් ගාණක් පුපුරා ගිහින් හදවත කෑලි කෑලි වලට කැඩිලා බිඳිලා යද්දී මං ඒ මූණ දිහාම බලන් පස්සෙන් පස්සට ගිහින් කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ බැහැන් මගේ කාමරයට දුවලා ඇවිත් දොර වහගත්තා. තාමත් පාන්දර 5:00 කියලා බිත්ති ඔරලෝසුවේ සටහන් වෙලා තිබුණා. කරන්න ඕන මොනවද කියලාවත් තේරුමක් නොතිබ්බ මං එතනම ඇඳට පිට දීලා ඇඳ ළඟ බිම ඉඳගෙන පපුවේ ඉඳන් එන ඉකිය මුවෙන් පිට වෙන්න නොදී මුවට අත තියාගත්තා. ඒත් මොහොතකින් තීව්‍ර වුණු ඒ ඉකිය අවනතක කරගන්න තවත් නොපුළුවන් වුණ තැන ඒ ඉකියට ඉඩ දීලා මම මුණ දනිස් අතර තියාගත්තා. ඒ වචන හදවත ඇතුලේ යලි යලි දෝංකාර දෙන හඬ මට ඇහුණා. මේ ඔයා නෙමේ ෂෙවෝන්. මගේ ෂෙවෝන් එහෙම කරන්නේ නැහැ. මගේ ෂෙවෝන් කවදාවත් එහෙම කියන්නේ නැහැ. මං කඳුළු වලට නිදහසේ ගලන් යන්න ඉඩ දීලා ඔහේ බලන් හිටියා. ළමයෝ. එතකොටම දොර ළඟින් ඇහුණ හඬට මං දැස් ඇරලා බැලුවා. මාමේ. මං දැස්වල කඳුළු පිහා ගන්නකොටම ජිනේ මාමා ඉන්න ඉස්සරහින් හිටගත්තා. මං දන්නවා දරුවෝ හැම දෙයක්ම. ජිනේ මාමා කියද්දි මං දැස් උසලා ඒ දිහා බැලුවා. මං කලින් ඉඳන්ම දැනන් හිටියා ඔය ළමයා අපේ බේබිත් එක්ක හාද වෙලා ඉන්නේ කියලා. අද ඔය ළමයාට බේබ කීව දේවලුත් මට ඇහුණා. මං ඒ වෙලේ බේබිට තේ අරන් යන ගම. ඔය ළමයා අඬාගෙන එළියට එනකොට මං බීත්තියට මුවා වුණේ ඔය ළමගේ හිතරේ දෙයි කියලා. ඒත් මං හිතුවා මේක ඔය ළමයාට ඇවිත් කියන්න ඕන කියලා. මං දැනන් හිටියා මේ දේ වෙයි කියලා ළමයෝ. මං මේ ඔය ළමගේ හොඳටයි කියන්නේ. තේරුමක් නැති දේවල් ගැන බරාපොරොත්තු තියාගන්න එපා ළමයෝ.
අනික ලොකු නෝනත් කවදාවත් මේවට කැමති වෙන්නේ නැහැ. ඔයාලා මේ අහිංසකයි. වැඩි තේරුමකුත් නැහනේ. ඒකයි මම මේවා කියන්න ඕන කියලා හිතුවේ. මං ගැන හිතක් හිතන්න එපා. මං ඔය ළමගේ හොඳටයි කීවේ. මං ඒ මූණ දිහාම බලන් ඉද්දි ජිනේ මාමා එහෙම කියලා යන්න ගියා. දෑස්වල කඳුළු ආයෙත් අලුත් වෙලා කම්බුල් වලට එකතු වෙලා සීරුවට ගලන් යද්දි මං ඔහේ බලන් හිටියා. ඇත්ත. ජිනේ මාමා කිව්වේ ඇත්ත. මේ හැම දෙයක්ම හීනයක් විතරයි. හැමදාමත් වගේ මේ අවසානෙට ඇස්වලට කඳුළු විතරයි ඉතිරි. මගේ ආදරේ, මගේ කුළුඳුල් ආදරේ. අවසානෙට දුරහස් ගැබක්ම වෙලා, මිරිගුවක්ම වෙලා, හීනයක්ම වෙලා. සුසුමක් පිට කරපු මං දෑස්වල කඳුළු පෙහදාගෙන නැගිට්ටා. අද ඉඳන් මේ සේපායිකාගෙන් ඔයාට කරදරයක් නෑ ෂෙවෝන්. අද ඉඳන් මම මේ ගෙදර මැඩම බලා ගන්න ආපු කෙනා විතරයි. එතනින් එහාට මොකුත් නෑ. මං නාන කාමරේට ගිහින් මූණ සෝදන් අලුත් ඇඳුමකට මාරු වුණා. හිස දෙපැත්තෙන් තදින් කකියන්න ගත්තු නිසා මං ඇඟිලි තුඩු වලින් නල්ලත මිරිකමින් මැඩම්ගේ කාමරේට ගියා. විවර වුණ දොරෙන් ඇතුළට යනකොටම මැඩම්ගේ ඔඩොක්කුවෙන් හිස තියාගෙන හිටියේ ෂෙවෝන්. ඒ දිහා මොහොතක් බලන් හිටියේ මම මැඩම් දිහා බැලුවා. "Good morning මැඩම්." "Good morning." මං ජනෙල් කවුළු වලින් තිර රෙදි මෑත් කරමින් ආයෙ මැඩම් දිහාට හැරුණා. "අපි මූණ හොදන් එමුද මැඩම්?" මං කියද්දි ඔඩොක්කුවේ හිස තියන් හිටපු ෂෙවෝන්ගේ හිස සීරුවට පිරිමදින ගමන් මං දිහා බැලුවා. මම වොෂ් දාගන්නකෝ. මං එළියට යන්නම්." ෂෙවෝන් එහෙම කියලා නැගිටලා කාමරෙන් එළියට ගියා. "ඇයි ෂෙවෝන්? ඔයාට මං දිහා බලන්න තරම්වත් පුංචිම හැඟීමක්වත් නැද්ද?" "කමක් නෑ. මට මීට වඩා රිදෙන්න දෙයක් නෑ. මට තවත් රිදෙන්න හිතක් නෑ." "දරුවෝ?" තාමත් දොර දිහා බලන් ඉන්න මං දිහා බලන් මැඩම් කතා කරා. "යමුද?" "හා මැඩම්." මං තනියත් වාරුවෙන් හිටගත්තු මැඩම්ව වාරු කරන් නාන කාමරේට ගියා. මැඩම්ගේ වැඩ ඉවර වෙලා කාමරේට ආපු මං කරේ හිස දෙපැත්තෙන් අල්ලගෙන ඇඳට ආපු එක. හිස දෙපැත්තෙන් තදින් කකියන්න ගද්දි ඇඟටත් දැනුනේ අප්‍රාණික බවක්. මං දෑස් පියන් හිසත් අල්ලන් ඇඳේ හාන්සි වෙලා ඉද්දි ජිනේ මාමා ඇවිත් කතා කරා. "ළමයෝ කෑම කන්න ආවනම්?" "හා මාමේ, මං එන්නම්." කන්න නම් හිතේ කිසිම පිරියක් නොවුනත් මාමා කතා කරපු නිසා මං සාලේ පැත්තට ඇවිදන් ගියා. මං යද්දි ෂෙවෝන් කෑම මේසේ ඉඳගෙන හිටියා. ඒ මූණ දකින්නකොටම හිත ආයෙත් ආපස්සට ඇදෙන්න ගද්දි මං හිතට මතක් කරලා දුන්නේ කනා මැදිරියාට හඳ හුඟක් දුරයි කියලා. මං බිම බලාගෙනම පිඟානට බත් එකක් බෙදන් එතනින් ආවා. "ඇයි? මෙතන ඉඳගෙන කනවා?" "කමක් නෑ සර්, මං කාමරේට ගිහින් කන්නම්." මං කෑම එකත් අරන් කාමරේට ආවා. මං කෑම එක මේසුරින් තියලා ආයෙත් ඇඳට වැටුනේ කන්න කියලා හිතේ කිසිම පිරියක් නොවුනකොට. ඇඳට වැටුන මං ආයෙත් නැගිටිනකොට 12ත් පහුවෙලා. හිස දෙපැත්තෙන් උන වේදනාව තව තවත් තීව්‍ර වෙලා තිබෙනකොට මං මුහුණ වතුරෙන් තෙමාගෙන ආයෙත් මැඩම්ගේ කාමරේට ගියා. "මැඩම්, අනේ මට ටිකක් නිින්ද ගියා." "ඒකට මොකද දරුවෝ? අපි ඉක්මනට නාගෙන එමු මැඩම්." මං මැඩම්ව නාවන් හිසකේ පිස දැම්මා. එතකොටම ජිනේ මාමා මැඩම්ගේ කෑම එකත් අරන් කාමරේට ආවා. "අනේ මාමේ, මං එනවනේ කෑම එක ගන්න." "ඒකට කමක් නෑ. මං ගෙනාවා." ජිනේ මාමා කෑම එකක් තියලා එළියට ගියා. "මැඩම්, අපි එනම් කාලා ඉමු." මං කෑම එක අරන් මැඩම්ගේ අතට දුන්නා. දරුවෝ?" "මැඩම්, ඔය දරුවා අසනීපෙන්ද?" "නෑ මැඩම්, ටිකක් ඔළුව කැක්කුමකුයි උදේ ඉඳන්." "ඇයි ඉතින් දරුවෝ කීවේ නැත්තේ?" "එච්චර අමාරුවක් නෑ මැඩම්." "මොනෝ හරි බිව්වද?" මං නෑ කියන්න ඔළුව වැනුවා. "යන්න, ගිහින් මොනෝ හරි බිලා නිදාගන්න." "අනේ නෑ මැඩම්, ඒක එච්චර." "මං කාලා බෙහෙත් ටික බොන්නම්. ඔය දරුවෝ යන්න, ගිහින් නිදාගන්නකෝ." මැඩම්ගේ පෙරැත්ත හින්දම මං කාමරේට ඇවිත් ඇඳට වැටුනේ ඇත්තටම නැගිටලා ඉන්නවත් ප්‍රාණයක් නොවුනකොට. හදිසියෙම හැරුනේ මාව ඇඳෙන් ඇදලා යනවා වගේ දැනනකොට. ඇඳෙන් ඇදලා ගිය මං දෝතක නතර වෙනවා දැනෙනකොට අඩවන් නිදිබර දෑස් අමාරුවෙන් විවර කරන් මං ඒ දිහා බලන් හිටියා.